මගේ නම වාසනා බිනරගම දසුන් මල්ලිගේ චූටි මාමගේ ලොකු දුව. ඉතින් මට අවසර දෙන්න මේ අපේ චූටි දසුන් කොල්ලා ගැන මගේ මතක පොත දිගාරින්න අවසරයි. ඉතින් මේ අපේ පවුලේ තාත්තගේ පවුලේ පොඩිම එක්කෙනා. ඒ කියන්නේ වයසින් අඩුම කොල්ලා. ඒ වගේම මං හොඳ කම්ප්ලිමන්ට් එකක් දෙනවා කොල්ලෝ මෙච්චර කාලයක් මගේ හිත මෙහෙම චුට්ටකින්වත් රිද්දලා නැති එකම කොල්ලා මේ ඉන්නේ. ඒ තරම් එයා හරිම අහිංසකයි. ඒ වගේම කියන්න ඕනේ මේ අහිංසකකම මෙයාට නිකන් ආවේ නැහැ. තව එකක් අපේ පවුලේ කාටවත්ම කරදරයක් කරන්නේ නැතුව අහිංසක විදිහට ජීවත් වෙච්ච මගේ පුංචි නැන්දයි මාමයි නිසා තමයි දසුන් මල්ලි මේ තරම් ආදරණීය අහිංසක කෙනෙක් බවට පත් උනේ. දැන් නංගිගේ අක්කි කිව්වානේ ඔයාලා පාටි කරනවා මෙයාලා පාටි කරන්නේ නැහැ කියලා. නමුත් මං හිතනවා ඒක තමයි it's a best combination for you all to move. ඉතින් දෙන්නම එකම වගේ වුණොත් ටිකක් අමාරුයිනේ ජීවත් වෙන්න නේද? දෙන්න දෙවිදිහක වුණොත් මං හිතනවා ඒක හරි රස මුසුවක් වෙයි කියලා. තව එකක් කියන්න ඕනේ. මගේ ජෙනරේෂන් එකෙන් ශිෂ්‍යත්වයට වැඩිම ලකුණු අරන් දිස්ත්‍රික්කෙන් රොයලිස්ට් වෙච්ච එකම කොල්ලත් මෙයා තමයි. කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් ඉන්නවා. ඉතින් එයා ඉගෙන ගන්න බොහෝම සූරයි. ඒ වගේම මට ඉතින් මෙයා ගැන එන්නේ මතකම හරිම අහිංසකයි කියන කාරණේ තමයි. මෙහෙම කොල්ලෙක් ඉතින් මේ කාලේ ටිකක් හොයාගන්නත් අමාරුයි ඇත්තම කියනවා. ඉතින් මම තව ජීවිතේ විශ්වාස කරන දෙයක් තමයි එක වගේ කට්ටිය තමයි එකට එකතු වෙන්නේ. එක වගේ කුරුල්ලෝනේ එක අත්තේ වහන්නේ. ඉතින් මං හිතනවා මං නංගි ගැන දන්නේ නැති වුණත් මේ වගේ දෙයක් වෙන්න නම් ඔයාලා දෙන්න එක වගේ අර එක වයිබ් එකේ දෙන්නෙක් වෙන්න ඕනේ මේ එකතු වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔයාගේ වාසනා ගුණයට මේ නංගි පැටියගේ වාසනා ගුණයට තමයි අපේ පුංචි නැන්දා වගේ කෙනෙක්ගේ පවුලට දුවක් විදිහට එකතු වෙන්න ලැබුණේ. ඉතින් මේ පවුල දැන් ලීඩ් කරන්න තියෙන්නේ පැටියෝ ඔයාට තමයි. මොකද අපේ මල්ලි ඔය වැඩි සද්ද බද්ද නැහැ හිමිසරේ පැත්තකට වෙලා ඉන්න කොල්ලෙක්. ඉතින් ලීඩ් එක ඔයා අරගෙන ඉස්සරහට යන්නටම අවශ්‍යයි. පෞල් ජීවිතය කියන්නේ මාත් දැන් බැඳලා අවුරුදු 15ක්. මට ඉතින් මෙතන ලොකු වැඩිහිටි ප්‍රමාණයක් ඉන්නවා. පොඩි ටිප්ස් ටිකක් දෙන්න පුළුවන්. මං හිතන්නේ පෞල් ජීවිතයක වටිනම දේ ඉවසීම. එක්කෙනෙක්ට තරහ යනකොට අනික එක්කෙනා පොඩ්ඩක් ඉවසුවා නම් ඉතුරු ටික අපිට ගලපගෙන මේකේ යන්න පුළුවන්. ඊටම අවුරුදු මැරෙනකන් එකට ඉන්නවා කියන එක ඔයා හිතනවද ලේසි වැඩක් කියලා? ඒක තමයි ජීවිතේ අමාරුම දේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අර සින්දුවක් තියෙන්නේ සැරයටියෙන් අපි අනෙන තුරා සංසාරේ අපි එකටිමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. ඔයාලා දෙන්න වෙනුවෙන් අක්කා කෙනෙක් විදිහට මගේ ප්‍රාර්ථනාව එකයි.